හිතන්න ඔයාගේ බැංකු පොත නැති වුණා කියලා. දැන් ඔයාට බැංකුවට ගිහින් අලුත් පොතක් ඉල්ලන්න, ලියුමක් ලියන්න වෙනවා. ගොඩක් අය මෙතනදි හිර වෙනවා. අද මම ඔයාට කියලා දෙනවා පියවරෙන් පියවර එක වාක්‍යයකින් තව වාක්‍යයකට ගලපලා නිවැරදි ඉංග්‍රීසි ලියුමක් තනියම ලියන්නේ කොහොමද කියලා. ග්‍රැමර් දැනගෙන හිටියත් ලියුමක් ලියද්දි ඒක පාවිච්චි කරන්නේ කොහොමද කියලා අද අපි බලමු. මුලින්ම ලියුමේ මාතෘකාව බලන්න. මෙතන request for කියන වචනය. ඒ කියන්නේ සඳහා ඉල්ලීම් කියන එක. ඔයා මොනවා හරි දෙයක් ඉල්ලනවා නම් request for කියලා පටන් ගන්න. issuing කියන්නේ නිකුත් කිරීම. එතකොට මුළු මාතෘකාවම අලුත් ඉතුරුම් පොතක් නිකුත් කර ගැනීම සඳහා වූ ඉල්ලීම. මෙතනදී වැදගත් රූල් එකක් තියෙනවා. for කියන වචනයට පස්සේ ක්‍රියාපදයක් එනවා නම් ඒකට අනිවාර්යෙන්ම ing එකතු වෙන්න ඕනේ. උදාහරණයක් විදියට request for opening an account ගිණුමක් විවෘත කිරීම සඳහා. request for closing my account ගිණුම වසා දැමීම සඳහා. දැන් බලන්න මේ වාක්‍ය පටන්ගෙන තියෙන විදිය. I am writing this letter to request. I am writing this letter to request. මේක කටපාඩම් කරගන්න. ඕනෑම ෆෝමල් ලියුමක් මේ විදියට පටන් ගන්න පුළුවන්. request කියන ක්‍රියාපදය පාවිච්චි කරලා අපි කෙලින්ම අපේ අවශ්‍යතාවය කියනවා. මම මේ ලියුම ලියන්නේ ඉල්ලීමක් කරන්න. I am writing this letter to request. මේකෙන් ඔයා හරිම ප්‍රොෆෙෂනල් විදියට කතාව පටන් ගන්න. එතකොට අපි මුළු වාක්‍යෙම බැලුවොත් I am writing this letter to request a new savings passbook for my account. මගේ ගිණුම සඳහා අලුත් ඉතුරුම් පොතක් ඉල්ලා සිටීමට මම මෙම ලිපිය ලියමි. දැන් අපි කියන්න ඕනේ ඇයි අපිට අලුත් පොතක් ඕනේ කියලා. මෙතන තියෙනවා ලස්සන වාක්‍යයක්. I regret to inform you that. I regret to inform you that. ඒ කියන්නේ මම කනගාටුවෙන් දැනුම් දෙනවා කියන එක. I have lost. I have lost. ඒ කියන්නේ මම නැති කරගෙන තියෙනවා. මම කනගාටුවෙන් දැනුම් දෙනවා මගේ මුල් බැංකු පොත නැති වුණා කියලා. I regret to inform you that I have lost my original passbook. I regret to inform you that I have lost my original passbook. I regret to inform you. I regret to inform you කියන එක ඕනෑම අමිහිරි ආරංචියක් දෙන්න පාවිච්චි කරන්න පුළුවන්. While traveling. While traveling කිව්වම ගමනක් යන අතරතුර කියන එක තමයි අදහස් වෙන්නේ. මම කනගාටුවෙන් දැනුම් දෙනවා මගේ මුල් බැංකු පොත ගමනක් යන අතරතුරදී නැති වුණා කියලා. I regret to inform you that I have lost my original passbook while traveling. ඒ වගේම තමයි while කියන වචනය යම් දෙයක් කරන අතරතුර කියලා කියද්දි while වලට පස්සේ ක්‍රියාපදයට ing එකතු වෙනවා. while traveling ගමන් කරන අතරතුර. while working වැඩ කරන අතරතුර. බැංකු පොතක් නැති වුණාම පොලිස් පැමිණිල්ලක් ඕනේනේ. දැන් බලන්න අපි එක කියන විදිය. I have already attached a copy of the police report and my national identity card for your reference. I have already attached. දැන් මෙතන තියෙන වැදගත්ම ග්‍රැමර් එක බලමු.
මම ලියලා තියෙනවා I have already attached a copy of the police report කියලා. බලන්න. ඇයි මම I attached කිව්වේ නැත්තේ? I attached කිව්වොත් ඒක අතීත කාලයක් විතරයි. මම ඇමිනුවා. I have attached කිව්වම මම ඒක අමුණලා ඉවරයි. ඒ වගේම ඒක දැන් මේ ලියුම එක්කම තියෙනවා කියන එක අදහස එනවා. I have attached. මේක හැදෙන්නේ I have එක්ක past participle verb එක යෙදීමෙන්. මම මේ ලියුම එක්ක මොනවා හරි එවනවා නම් හැමතිස්සෙම I have attached කියන්න. ඔයා බැංකුවට සල්ලි ගෙවලා නම් තියෙන්නේ I have paid. ඔයා තොරතුරු කියලා නම් තියෙන්නේ I have informed. I have already attached a copy of the police report and my national identity card for your reference. Therefore, එබැවින් I kindly request you to issue a new passbook as soon as possible. අවසානයේට අපි ආයෙත් මතක් කරනවා කරුණාකරලා මට මේක ඉක්මනින්ම කරලා දෙන්න. As soon as possible කියන්නේ පුළුවන් ඉක්මනින් කියන එකයි. To continue my transactions. මගේ ගනුදෙනු තව දුරටත් ඉස්සරහට පවත්වාගෙන යන්න. I'm ready to pay any service charges required for this process. මේ ක්‍රියාවලියට අවශ්‍ය වෙන ඕනම සේවා ගාස්තුවක් ගෙවන්න මම සූදානම්. මේක තමයි අපි මුල ඉඳන් ලියපු ලියුම. Request for issuing a new savings passbook. I'm writing this letter to request a new savings passbook for my account. I regret to inform you that I have lost my original passbook while traveling. I have already attached a copy of the police report and my national identity card for your reference. Therefore, I kindly request you to issue a new passbook as soon as possible to continue my transactions. I'm ready to pay any service charges required for this process. ඉතින් අද අපි ඉගෙන ගත්තා බැංකු ලියුමක් ලියන විදිය. ඉතින් මේ වගේම තව වීඩියෝ එකකින් අපි හමු වෙමු.